Hi guys. ආයෙත් එමනම් අපි lean ගැන ඉගෙන ගන්න හම්බුණා. අද අපි කතා කරන්නේ 7 ways of lean. ways වර්ග 7ක් ගැන lean වල කතා කරනවා. අපි ඒක ගැන තමයි කතා කරන්නේ. මේක muda MUDA කියලා in Japanese. Japanese වලින් muda කියලාත් කියනවා. So the 7 ways of lean are activities that consume time, effort, or resources without adding value for the customer. කස්ටමර්ට වැලියු එකක් ඇඩ් කරන්නේ නැතුව ටයිම් එක, වෙලාව, එෆර්ට්ස් සහ රිසෝසස් අපි මොනවා හරි දෙයකට කන්සියුම් කරනවා නම් කස්ටමර්ට වැලියු එකක් ඇඩ් වෙන්නේ නැත්තම් අපි ඒකට කියන්නේ වේස්ට් එකක් කියලා. එතකොට හත් ආකාර වේස්ට් එකක් ගැන අපි ලීන් වල කතා කරනවා. Lean aims to identify and eliminate these waste. Lean වලින් ටාගට් කරන්නේ අනේ කියන waste ටික identify කරලා eliminate කරලා දාන එක. ඒ ටික අයින් කරලා දාන එක. හරි. අපි හත් ආකාර waste ගැන දැන් කතා කරමු. මේක අපි lean වලදී team word කියලා කියනවා. TIMWOOD. T වලින් කියවෙන්නේ transportation. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එකක් හදන එකක් ගත්තොත් transportation. Carrying ingredients back and forth unnecessary. අපි එක වෙලාවට එක තැනින් බඩු එකතු කර ගන්න ගියොත් ඒක unnecessary transportation එකක් කියලා කියන්න පුළුවන්. Inventory. Buying too much tea that is unused. අපි අනවශ්‍ය විදියට inventory එකක් අනවශ්‍ය විදියට ප්‍රමාණයකට බඩු එකතු කරලා තියෙනවා නම් ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රමාණයේ material ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා නම් ඒක inventory එකක් කියන එක ඒක waste එකක් විදියට consider කරනවා. Motion. Searching for the kettle or cups. අපි දැන් kettle එක හොයන්න එහෙට මෙහෙට දුවන්න ගියොත් ඒක අපිට motion එකක් කියලා waste එකක් විදියට consider කරන්න පුළුවන්. Waiting. Waiting because the kettle wasn't filled in advance. අපි කලින් කේතරේ පුරවලා තිබෙන්නේ නැතුවම එවලේ පුරවන්න ගිහපුවාම අපි ඒක time spent එකක් delay එකක් විදියට consider කරන්න පුළුවන්. ඊළඟ එක over production. Producing more ore earlier than needed. අපිට ඕනෙවට වඩා අපි ප්‍රොඩියුස් කරා නම් අපි හිතමුකෝ තේ කෝප් 3ක් ඕන එකට 5ක් හැදුවා. ඒතර දෙකක් waste එකක් වෙන්න පුළුවන්. දෙකක් අපතේ යන්න පුළුවන්. ඒක over production එකක්. Or processing. Doing more work or using higher quality than required. ඒ කියන්නේ මොකද? Adding unnecessary decoration or extra stuff. අනවශ්‍ය විදියට steps දාලා තියෙනවා නම් එහෙම නැත්නම් අනවශ්‍ය ලස්සන කරන්න ගියොත් decorate කරන්න ගියොත් ඒවා අනවශ්‍ය දේවල්. Defects. Making the tea incorrectly and having to make it again. ඒක හරියට හැදුවේ නැත්නම් වැරදියට හැදුවා නම් එතකොට error එකක් නේ. ඒක බොන්න බැයි නම් ඉතින් ඒක defect එක ආයෙ හදන්න වෙනවනේ. Error that require rework and replacement. සමහරට අලුතෙන්ම දී එකක් හදන්න පුළුවන් නැත්නම් ආයෙ සීනි හරි මොන හරි ආයෙ එකතු කරලා ගෙනත් දෙන්න වෙනවා. ඒක waste එකක්. So, goal of the lean වල තියෙන goal එක මොකක්ද? Lean asks one simple question. Lean වලදී එකම එක ප්‍රශ්නයක් තමයි අහන්නේ. මොකක්ද? Does this activity add value for the customer? කස්ටමර්ට මේ activity එකෙන් යම්කිසි value එකක් add වෙනවද නැද්ද? If the answer is yes, yes කියලා නම් answer එක හම්බෙන්නේ කියන්නේ value එකක් add වෙනවා නම් මොකද කරන්නේ process එකේ අපි තියාගන්න. If no, value එකක් add වෙන්නේ නැත්නම් reduce or eliminate it. ඒක අපි අයින් කරලා දානවා. value එකක් add වෙනවා. තියාගන්න වැඩක් නැහැ.